Hi guys, ඉතින් ඔයාලට කොහොමද අපි හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද වෙනස් විදිහේ vlog එකක් අරන් ආවා. ඉතින් අද තියෙන්නේ අපි මෙතන තියෙනවා එළවලු ගෙනල්ලා. ඉතින් අපි මේක එළවලු සම්පූර්ණම gediya පිටින් ගත්තේ නැහැ. මොකද ඒක ගොඩක් අඳුර ගන්න ලේසි නේද? gediya පිටින් ගත්තොත්. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ප්ලේට් එකකට කපා ගත්තා. මෙතන තියෙනවා පිපිඤ්ඤ තියෙනවා. මාළු මිරිස් පොඩි පොඩි කරල් තියෙනවා. ඒ වගේන අසාධාරණ වැඩ හරිද? හරිද? කඩවිල. ඊයා. කඩවිල තියෙනවා. කැකිරි තියෙනවා. ඊට පස්සේ මෑ කඩල්. වම්බටු. ගෝවා. දෙහි තියෙනවා. ගොටුකොළ. තක්කාලි. එතකොට මෙතන තියෙනවා බීට්රූට් ඊපස්සේ බොන්චි ලූණු බණ්ඩක්කා ඒ ටික තමයි තියෙන්නේ නේද? ওই ටික තමයි ඔන්න අපි ගත්තේ. ඉතින් මේ ටික අපි මේකෙන් ඇස් වහනවා. ඇස් වැහුවම අල්ලලා පොඩක් කාලා හරි බලන්න පුළුවන්. බලලා ගෙස් කරන්න තමයි තියෙන්නේ. මම එකපාරින්ම දෙන්න බෑනේ දැන් ඔකට. අපි chance දෙකක් දෙමු. ඒ කියන්නේ දෙපාරක් කියන්න පුළුවන්. එකපාරක් කිව්වොත් රෝන් වුණොත් ඉතින් ආයේ දෙවෙනි පාරට chance එකක් දෙන්න පුළුවන්. හැබැයි මෙම ලකුණු ගන්න එක්කෙනා වින් කරනවා. නැති එක්කෙනාට අපි දෙනවා සුපිරිම සුපිරි අඹුල්ම අඹුල් කොහෙද? දෙහිගෙඩියක් තියෙනවා. ඒක අපි හොයාගන්න. ඒක කණ්ඩ ඕනේ. කෑවද ඒක උත්තරියල්? අතන බලන්න. අතන බලන්න. එතනට මෙන්න මේ දෙහිගෙඩිය කණ්ඩ ඕනේ. හරිද? මේක කණ්ඩ ඕනේ. ගෙඩියම කණ්ඩ ඕනේ. මේක එන ඇඹුල් මේ නාරන් නේද? කොටේ තියන්න බෑ. ඉතින් මේක කන්න ඕනේ අඩු බලකුණු ගත්තා. ඒක කන්නත් ඕනේ මෙහෙමයි. ඇඹුල් නෑ වගේ. හරි. පෙන්නන්න බෑ. රියැක්ෂන් එකක් දෙන්න නැතුව කන්න ඕනේ. ඉතින් රියැක්ෂන් එකක් දුන්නොත් ආයෙ ගෙඩියක් කන්න ඕනේ. හරිද? මම කඩාගෙන එන්නම් ගහෙන්. හරි. ඉතින් ඔන්නෝම තමයි චැලෙන්ජ් එක යන්නේ. අපි බලමු කවුද වින් කරන්නේ කියලා. මම හරි අපි බලමු. ඉතින් ඉස්සර වෙලාම ගෙස් කරන්නේ කවුද? ඔයා. අපි ලියාගමුද? ඈ? ඔයා. හරිද? දැන් තෝම ලියා ගන්න. කොලයක්. මම පොතකුයි පෑනකුයි ගන්නම් හරිද? අරගෙන ලියන්නේ. ඔය පොතේ ලියන්න. ඔන්න ඉතින් ඉස්සෙල්ල වෙලාම මම තමයි ගෙස් කරන්නේ. එකක් හරි ගියෝ හරියයිද දන්නේ බලමු. ඉතින් මේ අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ටිකක් අමාරුයි අඳුර ගන්න. මොකද එක වගේ ඔක්කොම යන්නේ. පොඩ්ඩක් කාලා බලන්නත් පුළුවන් අපිට නේද? ඔව් චුට්ටයි ඈ. ඔව් ලොකුවට නෙවෙයි පොඩ්ඩක් කඩේ මෙහෙම ගාවල හරි පොඩි කැලක් කාලා බලන්න දෙමු chance එකක් නේද? එහෙම පුළුවන්. ඉතින් ඔහොම තමයි යන්නේ. මෙතන තියෙනවා ಜಾති 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් විතර තියෙනවා. හරිද? බලමු කොච්චර අඳුර ගන්නේද කියලා. ඉතින් පළවෙනි ඉස්සෙල්ලා මම තමයි චැලෙන්ජ් එකට රෙඩි වෙන්නේ. හරි බලමු. ඔයා මට දෙහි ඔයා මට එකින් එක ඔයා කැමති එකක් අරගෙන දෙන්න. හරි නේද? ඔයා මාක් එක දාගන්න. හරිද? දැන් වහ ගන්නවා. මට අංකයක් පෙන්වන්න බලන්න පේනවද? පේනවද? ඈ? මේ කීයද? පේන්නේ නැහැ. පේන්නේ නැහැ චුවර්නේ. ඔව්. හැබැයි බොරු කරන්න බෑ. නෑ සත්‍ය කීම පේන්නේ නැහැ සීරියස්ලි කියන්නේ. හරි. යටින් පේනවනම් යටින් බලන්න එපා. ඉතින් කොහොමද මෙහෙම තියාගන්නද? හරි. මං ගන්නම් ප්ලේට් එක. අන්න හරි එහෙම කරමු. දැන් මොකද කරන්න තියෙන්නේ? මගේ අතට දෙන්න. හරි. හරිද? එහෙම බෑනේ අතර දීපු ගමන් ඕක මාට්ටු වෙනවා වැඩේ. එහෙම හැම එකම අඳුර ගන්න බැහැනේ. මොකද බැරි? හරි එහෙනම්. හරි වා තියාගන්න. ගෝවා. ඒක නෙවෙයි.
නෑ නෑ එහෙනම් මෙහෙම කරමු. අපි නහයට අල්ලමු. හරිද? නහයට අල්ලලා බෑනේ. ඇයි? පුළුවන්ද? බෑ ඉතින් ඒක තමයි අතින් අල්ලන්න ඕනේ. හරි හරි ඔය නම් දිනුම් එන. හරිනේ. හරි හරි. වාට එකයි. දැන් තව එකක් දෙන්න ඕනද? ඒ දෙවෙනි එක දෙන්න. ආච්චිට. ආ. පිපිඤ්ඤා. රෙද්දත් මේ. පිපි කොහෙද තියන්නේ? හරි. එතකොට තියන්නකෝ. වෙනවා අපේ ප්ලේට් එක. බීට්‍රූට්. කෑවද ඒක? නෑ නහයට කිව්වා. ඔයානේ කපන් ආවේ ඉතින් ඔයා දන්නෝ. නෑ ඉතින් කපන් ආවට ඉතින් සුදු. මේකේ බීට්‍රූට් කියලා එකක් දාලා නැහැනේ තියෙනවනේ. එතකොට මං කිව්වේ මෑ කරත්. very good 10න් 10 පොඩ්ඩක් ඉන්න අතදි කරන්න නෑ මම වැඩක් නේ මෙතන. ගොට්ටු කොළ. පේනවද මං? නෑ ඇස් දෙක මං ඇතුලෙන් වහගෙන ඉන්නේ. මෙන්න අල්ලන්න බොරුන. නෑ එපා. මේ ගොට්ටු කොළ. හරි. ආයෙ මොනවද තියෙන්නේ? කොඩවිල. හරි. ඒ මොනවට බෑනනේ දුන්නේ. පිපින් දුන්නේ මට මතකත් නෑනේ දීපුවා. ලූණු. ඒකම බෑනේ. ඉතින් රවුමට අහු වුණානේ. මේව මාට්ටු වෙනවා මේ. කැකිරි. අර එහෙනම් කොහොමද කරන්නේ? කමන්නේ. ඉතින් බලමුකෝ දැන් ඔයා ඔක්කොම හරියට කියනවා මම වැරදිද කිව්වොත් එහෙම. තක්කාලි. අපිට තිබ්බේ අල්ලන්න විතරක් දෙන්න නේද? ඈ? පේන්නේ නේද? ඈ? අල්ලන්න විතරක් දෙන්න තිබ්බ නේද? තමයි ඉතින් දෙන්නේ නැත්තම් හොල්ලන්න. සුවඳ බලන්න ඕනේ අපි. සුවඳ බලන්න දෙන්නේ. සුවඳ බලන්න බෑ. මං කලින් ඒ වගේ බලන්න. නේ දැන් බෑ දැන් ගේම් එකේ රූල් චේන්ජ් වෙලා තියෙනවා. කොතමනේ? තාමුතුනේ. පිපිඤ්ඤා වෙන්න බෑ. මොකද නෙමෙයි? පහයි 4යි පිපිඤ්ඤා. 2යි 1 වැරදි. ඔයා වැරදි. මට හරි සතුටුයි. ඔයා වැරදි. කොහොමද කීක නෑ ලියලම. මා තියෙනවා. ඔයා වැරදි. ඇයි පිඟානට ගහන්නේ? පොඩ්ඩක් ඉන්න මන් දෙනකම්. කලබල වෙන්න එපා. මාළු මිරිස්. මේක බණ්ඩක්කා. සුවර්ද? ඔව්. පොඩ්ඩක් ඉන්න. කයි. කයි. මේ බොන්චි. හරිද? ඇයි ඒ තව එකක් තියෙනවා. මේ
දෙහි ගෙඩියක්. තිස්සෝදාව. හරි හරි. හරිද? හරි හරි. මට කුජීද සතුටක් තියෙන්නේ. කීයක් හරිද? එකයි වැරදි. බට්ටු වැරදුනාද? අනේ හරි. ප්ලේට් එක මෙහෙම අල්ලන් ඉන්න ඕනේ හරිද? හරි. දැන් ඔයාට දාගන්න. මං ඉතින් ඔක්කොම ටික කියයිද දන්නේ නැහැ. ෆෑන දෙන්න. ඇත්තටම පේන්නේ නැහැ මෙලෝදියක්. අඳුර ගන්න අමාරුයි. ඔයා ගොටු කොලක් දුන්නද මට? ඕ. මං කිව්වද? පේන්නේ නේද? මොඩ කරන්න එපා හොඳේ. හරිද? පේනවද? පේන්නේ නැහැ. ඇස් දෙක වහගන්න ඇතුලෙන්. හරි මං වාගේ හොර කරන්නේ. වාගෙන. හරි ඔන්න දෙනවා අතල්ලන්න. ළඟට ගන්න බෑ. මේ එල්ලා අලුණු. හරි. අතල්ල. මේ වගේ දෙක පැටලෙනවා මට. අර මොනවද ඒකට කියන්නේ? අර මෙයාල නූල තියෙනකනේ කඩනකොට. මොනවාද නූල තියෙන්නේ කඩනකොට? බෝංජි. හරි. බෝංජි. ඉන්න. දෙන්නකෝ. මෙයා එකක් ලියලා නෑ මෙතන. ලියලා. ලියලා. ළඟට ගන්න බෑ. බීට්‍රූට්. බනනවද? මට පේන්නේ නැහැ. මම කවුද? බන්නක්කා. සෙවල. ඉන්න. දෙන්නකෝ. ඉන්න ඉතින් මේ හදිසියේ වණ්ඩක් බෑ මේක. මොනවද? සුදු බලන්න බෑ උඩට. බලන්නේ. ඔයා බලනවා. අනේ අම්මා බලන්න. ඔහොම කරන්න බෑ සුදු ඔච්චර වෙලා. අයි ඔයා හැමතැනම අනේ නිකන් ඉන්න. මේ ඇවිල්ලා මෙව්වා. මොනවාද? බටු. ෂුවර්ද? ඕ. බටු නේද? දන්නේ. එහෙම බෑනේ මට කියන්න ඕනේ. ඔයා ඒව කරකත් බලනවා. මේ මොනවද? මේ ඇවිල්ලා කැකිරි. නෑ. පින්න. හරිනේ. අර පැටලිච්ච දෙකේ එකක් නෙමෙයි. කද්ද? අනේ මෙයත් එක්ක බෑ. මෙයා මේ කඩත් බලනවා. නෑනේ. මේ ඇවිල්ලා මොනවද? ඉලක්කත් නෑ. අනේ එහෙම බෑ. නෑනේ ඇයි බැරි? එහෙම කඩලා අල්ලලා බලන්න. මං කැඩුවේ නෑ. මේ කඩලා නෑ. ওই જાතියෙම. ඒ જાතියෙම වෙන එකක්. ඒකමනේ. ඒකමයිනේ දුන්නේ. කවන්නේ කියන්න. මට හොඳට හුරුයි මේ. මොනවද? මේ ඇවිල්ලා අරවා. මොනවද? අර ඉස්සෙල්ලා කියපු එක අනිත් එක ඉස්සෙල්ලා මෑ කරලා හරි. හරිද? ඉන්න තව තියෙනවා. දෙකේ කන්න ලෑස්ති වෙන්න. ආල්මිරිස්. තික්කි කොහොම ගියාගෙන යනවනේ. මෙන්න. කෝ. හරි දෙන්නම් ඉන්න පොඩ්ඩක්. මෙයාට පුදුම හදිසියන්නේ තියෙන්නේ. මේ මොනවද?
එහෙම එකක් මං ඔයාලට දුන්නේ නැහැ. අයියෝ මන් දුන්නේ නැත්තේ මොකද වුවා? මේ වගේ චුට්ටන් ඒවා හම්බුනේ නැහැ. මේ මොනවද මේ? කියන්න. ගෝවා. හරිද? මේ හරිද? දන්නේ මම. එහෙම බෑනේ. ඕනේ මේ කඩන්න බෑ. ඉන්න. බෑ. ඔයා ගේම් එකේ රූල් ඔක්කොම කඩලා. කඩලා හරි දෙන්න පුළුවන්. එහෙම බෑ. එහෙම හරි මං ඉතින් හැමදාම කපන ගොටු කොළ නෙමෙයි. මට අතර හොඳට පුරුයි ඒවා. කඩලා පොඩි කර කර බලන්න ඔයා බෑ නැට්ට කැඩුවා නේද? බල් වැඩ කරනවා. ඒ මොනවද? ගන්න. කරවිල. ඔයා ඔක්කොම කියනවා. සුදු පොඩි කර කර බලන්න බෑ. මම පොඩි කරේ නෑනේ. ඊයා. ඊයලු. දෙහි. පොඩි කර කර බලන්න බෑ නම්. බෑ නෑ මං එහෙම බලන්නේ. කැකිරි. ඉන්න. තව තියනවද? ඔව්. එකක් ලියලා තියෙනවා ඒකේ නමවත් මට හොයා ගන්නත් බෑ. මොනවද ඒ? කොහමද දීලා තියන්නේ? එනේ ලියපෙක් කියන්න බෑනේ. මේකත් බලන්නකෝ. ඇයියනේ මේ හිල ගහපෙක ඉස්සලා දුන්නේ ඔයා මට? මොකද්ද මේ? මේ පිපිඤ්ඤා. ඔයා ඒක නම් වැරදි වැඩක් කරේ. ඊය වතුරත් එනවා ඊයා තල්ලන්න බෑ. තක්කාලිද? දන්නේ කියන්න හරියට. අන්න බෑ. තක්කාලි. ඇයි ඔයා ඉස්සෙල්ලා වා සුවඳ බල්ලකෝ ඉස්සෙල්ලාම හරිද? හයි තව තියෙනවා. මේ මොනවද මේ? උත්තර අල්ලන්න බෑ. බීට්‍රූට්. මේ ඕක මං ඉස්සෙල්ලා කිව්වනේ. කොහෙද? ඇයි? ඉස්සෙල්ලා කිව්වේ නෑ ඒක. බනේ ඔයා හොර කරන වාඩ උච්චරලා ගියේ නෑ මම උච්චරලා දුන්නේ වාට. අනේ මේ මට බෑ මං ගලවනවා මේක. ඔය ලුණු. හරි. අනේ රම්මට හරි ගලවන්න. හරිද? ඔය ගමන්. අනේ මට කන්න බෑ. අපි දෙන්නත් එක්ක කමුකෝ අනේ රම්. තවසෙන් මල්ලි ගා දෙන්නම් වාට. ගයිස් බලන්න ලස්සන හරියට ඔක්කොම කිව්වා ඉතින්. මගේ හැකියාව. කමන්නේ. ඉතින් මේ ගේම් එක වින් කරේ මෙයා. එයා ඔක්කොම කිව්වා. හැබැයි එයා මේ මම පොඩි කර බැලුවේ නෑනේ. ඔයා පොඩි කරලා ඔයා එහෙම කිව්වේ නෑනේ පටන් ගද්දී. අයියෝනේ. අපි ඉතින් වාගේ කමුකෝ. කමන්නේ ඉතින් ඔයා මේ කෑල්ල කන්නකෝ. හරි. හරිද? ඉතුරු කෑල්ල මං කන්නවා. මුකුත් කරන්න බෑ. බෑ මම මේ කෑල්ල විතර කන්නේ. ඔයාට බෑ එහෙනම්. මම කන්නවා වාට මේ හෙල්ප් එකක් දෙන්න. ඔයාම බුල් කන්න බෑ. හරි. තියාගෙන ඉන්න බෑ කන්න ඕනේ. මම කනවා මේ. හරි ඉතින්. හරි කන්න. කෑව මෙන්න. ගිලින්න. නේ. පල්ලේ අලවගෙන බොරු කියනවා. ඇත්තට නෑ මෙහෙම කතා කරන්න බෑ තියෙනවනේ. හරි. එහෙනම් මේ දෙහි කෑල්ලත් කන්න. අනේ එච්චර බෑලං. හරි චුට්ටයිනේ තිබ්බ ගෙඩිය තැල්ලා. පිටක් තියෙන ඕකේ පොත්තකුත්. පොත් අයින් කරන්න. අනේ එච්චර බෑ බඩත් රිදෙන්න අල්ලයි. ඕනේ නෑ. අනේ පවුනම. වාවනේ. හරි ඉතින් ඔන්න ඔය විදියට මේක තමයි තමයි අපේ පූජාවට. ඔව් අපේ ගේම් එක අවසන් වෙන්නේ. ඉතින්
කොහොම හරි මෙයා තමයි වින් කරේ. හැබැයි ඔයා පොඩි කරලා මෙයා පොඩි කර කර ඇල්ලුවා. මේමයි ගියේ පටන් ගත්ත වෙලාවේ කිව්වේ නෑනේ පොඩි කරන්න බෑ කියලා. මම පොඩි කරේ නෑ. මම අරගෙන මෙහෙම අරගෙන මම මෙහෙම අල්ලලාම කරකලා බැලුවේ මොනවද දාර මොනවද අහුවෙන්නේ. හරිද හරි. කොහොම හරි ඉතින් අද ගේම් එක වින් කරේ මෙයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි ඔයාලා කැමති vlog එකක් තියෙනවා නම් අපි ගේන්න ඕන vlog එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අපි අලුත් ලස්සන vlog එකක් අරන් එන්නම්. ඉතින් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අමතක නොකර subscribe කරලා like එකකුත් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye. bye.